පින්නතුනි එක ජීවිතයක් ගොඩනගන්න. අනාගත මගේ ජීවිත කීයකින් වන්දි ගෙවන්න ලෑස්ති වෙනවද? එහෙම හිතලා බලන්න. එක ජීවිතයක් ගොඩනගන්න අනාගත ජීවිත කීයකින් වන්දි ගෙවනවද කියලා. අපි කියමු එක පාප කර්මයක් කළා, අපි කියමු ප්‍රාණඝාතයක් කළා, සතෙකුට ගහලා මැරුවා. ඒක විපාක දෙනකොට අවුරුදු කෝටි ගණන් නිරේ විපාක දෙනවා. මේක සතා මරපු පාපය. ඒ සියලුම අකුසල් නිරේවල් වල ගෙවලා ආයේ වෙන ආත්මික උපදිනකොට ගුටි කාලා මැරෙන්න සිද්ධ වෙන වාර කීයක්? දැන් එතකොට තේරෙනවද එක ජීවිතයක් වෙනුවෙන් අනාගත ජීවිත කීයකින් වන්දි ගෙවනවද කියලා? ඒ සිදුවීම සිද්ධ වෙන්නේ එහෙමනම් මිනිස්සු දැන දැන මොකටද කර්ම කරන්නේ? නිකන් හිතලා බලන්නකෝ. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිත්‍ය වූ සීලය පන්සිල්, මේ අති උදාරතර වූ ප්‍රතිපදාව මගේ සංසාරයට මොන තරම් යහපතක් කළාද කියලා. උදාහරණයට ප්‍රාණඝාතය මරගන්න. එක සතෙක් මරහම මට 100,000 වර මැරෙන්න සිද්ධ වෙනවා නම් අකාලේ, මේ සතා මරන්න වටිනවද? නමුත් ප්‍රඥාව නැති නිසා, ශ්‍රද්ධාව නැති නිසා එක ජීවිතයක් අවුරුදු 60-70ක් පෝෂණය කරන කාලය තුල මං එහෙම ප්‍රාණඝාත කීයක් කරනවද? මං බොරු කීයක් කියනවද? හොරකම් කීයක් කරනවද? මේ විදිහට කල්පනා කරලා බලන්න එක ජීවිතයක් වෙනුවෙන් ජීවිත කීයක් බිලි දෙනවද කියලා. නමුත් ප්‍රඥාව තියෙන්න ඕනේ කියලා දේශනා කළේ මේකටයිනේ. ඒ ප්‍රඥාව නැති වුණ තැන සංසාරේ කී කාලයකට අපි අසරණ වෙනවද?